මගේ පේජ් එක බලන හැමෝටම ආයුබෝවන්. මගේ කලින් වීඩියෝ එකේ තියෙනවා ශාන්ති කර්මයක දවල් වැඩ. අද වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ ඒ ශාන්ති කර්මයේ රාත්‍රී වැඩ කොටස. කලින් වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්නේ. කලින් වීඩියෝ එකත් බලලා ඇවිත් මේක බලන්න. මේ දැන් ඔයාලා දකින්නේ දී දිවි දේවතාවුන් වහන්සේලාට පහන් මාලාවල් පත්තු කරනවා. දැන් ඉතින් මගේ ලෑස්තිය තමයි මල් යහන් නැටීම. ඉතින් චූටි දෙයක් කියන්න ඕනේ. පහන් පත්තු කිරීමෙන් පසු කාදේ කන්ලව් කරනවා. මට ඒකේ වීඩියෝ කැල්ලක් ගන්න මතකුණා. චූටි විස්තරයක්. මල්යහන් නටනවා කියන්නේ නාත දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට, ඒ වගේම කතරගම දෙවියන්ට, සමන් දෙවියන්ට සන්න සොලෝක කවි පද වලින් කරන ආරාධනාවක්. මෙවේලේ පටන් කුටම් පටන් ඉහිලා පස්සේ එන්නව අන්න හරි උදු වහංගත නැද්ද වහංගත මේ ශාන්ති කර්මය ගැන කිව්වොත් නේද ඒ කපුන් මාලාවක් සමග නේද හස්තනි මාලාවක් සමග නේද ඒ අපේ කපුන් හත්මා පිළිවෙලකට තියාගෙන තියෙනවා නේද මේ තමයි ඉතින් සෞදමක් එහෙම කියලා තුටු පොන්රක් ලබා ගන්න වෙලාව.
කටයුතු කිව්වුණාට පස්සේ තමයි ඉතින් යක්කුන්ගේ වැඩ කටයුතු ටික පටන් ගන්න. ඉතින් පිදේනි දිෂ්ටිය කියන්නේ කළු යකා, හීරි යකා, මහසෝනා ඒ වගේම සූනේ යස්සනි ඒ කට්ටියට දොළ පිදේනි සකසා දිෂ්ටික ආරාධනාවක් තමයි පිදේනි දිෂ්ටිය කියන්නේ. අනේ මට ඒකේ වීඩියෝ කෑල්ලකුත් ගන්නම දුන්නා. මේ තමයි ඉතින් පිදේනි කවි කියලා පිදේනි අතගැස්සීම. पूजा करना पंचवर्ण पूजा करवा हाथ बिंगे इसे लाई बड़े कुए पंचासंदे सहदेव देवी नाव सिंधु शांत कारवार अभी में जोड़ी पूजने में जब शांत है यहाँ पर करते नहीं कोई दावे इन्हें भी जब उन्हें धनियांगे नामे ते वेदना विदुमाला किस्मत के पाई මේ තමයි ඉතින් ආතුරයන්ගේ නානු ගෑම. මේ තමයි ආතුරයන්ගේ කහදිය ගෑම. මේ තමයි ආතුරයන්ගේ මොට්ටක් සලු පැලැන්දවීම. මොට්ටක් සලු පැලැන්දවීමට පෙර සුදු හඳුන් සහ තෙල් ගෑම සිද්ධ කරනවා. මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වෙලා. මොට්ටක් සලු පැලැන්දවීමට පෙර සුදු හඳුන් සහ තෙල් ගෑම සිද්ධ කරනවා. මට ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි වෙලා. මේ තමයි ඉතින් හත් අඩි ඉරි ඇඳීම. මේ තමයි ඉතින් හත් අඩියේ පත්‍ර තැබීම. මේ තමයි හත් අඩියේ පියුම් තැබීම.
සිවුරු තැබීම. අත්තඩියේ දෙහි තැබීම. දෙහි තැබීමෙන් පසුව විලක්කු ගැසීම සිද්ධ කරනවා. අනේ මට ඒක වීඩියෝ එකකුත් ගන්න බැරි වුණා. මේ තමයි ඉතින් ජීවම් කරගත්තු පුහුල් තීන්දුව කැපීම.